මේ ශාකයට දාපු නීතිවත් කළ යුතුයි. මේ ශාකය කට්ටිය නීතිගත කරන්න යනවා. නීතිගත කරන්න ඕන එකක් නෙවෙයි මේ දාපු නීතිවත් කරන්න ඕනේ කියන එකක් මම ප්‍රකාශයට පත් කරනවා. දාපු නීතිවත් කරන්න ඕන. ස්වාභාවික ශාකයක් වන කංසා ශාකය මේ මහ පොළොවේ පැලවෙන එකක් වෙනවා. මේකේ ඉන්න මිනිස්සුන්ට මේ මහ පොළොව අයිති නැති වෙනවා. පරම්පරා ප්‍රභේදයන් ශාක සත්ත්ව ආකාරයට මේ මහ පොළොව තුල ගමන් කරන එකක් වෙනවා. මේකට නීති පනව ගත්තේ මොකටද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අවශ්‍ය විදිහට ගෙනියන්න තවත් ඉස්සරහට ලෑස්ති වෙන්න එපා කියලා 180 නිර්මාතෘ කිය. මේ ශාක වලට නිදහස හැදෙන්න දෙන්න කියලා කියනවා. ඕගොල්ලන් නීති දානවනම් රටේ නීති දානවනම් අර පාතේනියම් කියන ශාකයට නීති දැම්මට ප්‍රශ්නයක් නැති වෙන්නේ. ඒවා ස්පර්ශ වීමෙන් සමහරක් කට්ටියන්ට 1000කට එක්කෙනෙකුට හෘද ස්පන්දනය නතර වීමට අවස්ථාව තියෙනවා කියලා කියන පාතේනියම් ශාකය. නමුත් කංසා ශාකය විලිලැජ්ජාවක් නැතුව ලස්සනට පුච්චන. ඕක මිනිස්සු පිච්චුවත් වැඩි වෙනවා. ඒ වගේම නීති අනුකූලව ගිහිල්ලා ඒව ගලවලා පිච්චුවත් ඒත් වැඩි වෙනවා. මේකට දාපු නීතිය ඉවත් කළ යුතු වෙනවා. මේක සෑම ගෙදරකම සිටිය යුතු වෙදමහත් එක්ක ආකාරයට සෑම ගෙදරකම ගස් පහක් පවා ගන්න අවස්ථාව දී යුතු වෙනවා. තවත් මේ කංසා ශාකය රටේ නීතියක් ඒ කියන්නේ අවනීතියට අහු වෙච්ච නිසා නීතිගත නොවන නිසා ලොකු ප්‍රශ්න වගේකට රට මැදි වෙලා සිටින. ඒ ප්‍රශ්න තමයි පිට රටවල් වලින් අයිස් කුඩු කොකේන් තවත් රසායන මිශ්‍ර කරපු මත්ද්‍රව්‍ය රටට ගලාගෙන එනවා. මේවායෙන් ජාතික ධනය මහා භාණ්ඩාගාරයට නොපැමිණෙන හොර රහසේ පිට වෙනවා වෙනවා. හොර රහසේ පිට වෙනවා වෙන. ඒකට හේතුව මේ නිදහසේ හැදිච්ච ශාකයට දාපු නීති වෙන. මේ ශාකය තිබුණා නම් ඔය නිස්කාරණේ රටෙන් පිට රටවල් වලට යන මත්ද්‍රව්‍ය සඳහා වියදම් වෙන මුදල් රටේ ඉතුරු වෙනවා වෙන. මත්ද්‍රව්‍ය රටට ගෙන ඒම නතර කරන්න නම් කල යුත්තේ පොලිස්පතිතුමාටත් ආමි කමාන්ඩර්ටත් මම මේ ජනාධිපතිතුමාටත් සියලු දෙනාටත් කියන කතන්දරයක් වෙනවා. රටට මත්ද්‍රව්‍ය එන එක නතර කරන්න නම් අන්න අර ශාකයට දාපු නීතිවත් කළ යුතුයි. එහෙමුණෙන් පස්සේ මත්ද්‍රව්‍ය රටට ගලන්නේ නැති වෙයි. මොන තරම්නම් වසරකට සල්ලි කඳක් පිට වෙනවද කියලා හිතා ගන්න බැරි. 160කට අධික ප්‍රමාණයකට මේ වෙනකොට පිට රටින් එන මත්ද්‍රව්‍ය වලට වියදම් කරන්න මිනිසුන්ට සිද්ධ වෙලා තියෙනවා. මිනිස්සු කියලා කියන්නේ පංචකාමය ආස්වාදය අත්විඳින්න මේ ලෝකේ උපදින මිනිස්සු වෙන. පස්කම් සැප විඳින්න උපදින මිනිස්සු වෙන. මේ පස්කම් සැප වලට අවස්ථාව දෙන්නේ නැත්නම් ඒ රට විනාශ වෙනවා. මිනිස්සු කියලා කියන්නේ මැරෙන්න ආපු යවුන් වෙන. නීති දාපු යවුනුත් තොපිත් මැරෙන්න ආපු යවුන් බව දැනගත යුතු වෙන. ස්වභාව ධර්මයට නීති දාපු යවුන් තොපිත් මැරෙන්න ආපු යවුන් බව දැනගත යුතු වෙනවා. ඔය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අකුල ගන්න සිද්ධ වෙනවයි කියලා මම ඉදිරියටත් කියනවා. 2020 ඉඳලා ඒ ඇකිලීම ස්වභාව ධර්මයෙන් සිද්ධ කරගෙන යනවා. ඕව හරියට හදාගත යුතු වෙනවා. විශේෂ කොට තියෙන තැනක් මේ ඖෂධීය ශාකයට දාපු නීතිවත් කළ යුතු නීතිගත කරන්න ඕන දෙයක් නොවෙන්නේ. මේ සෝබා දහම ඇටයක් දැම්මෙන් පස්සේ පැලවෙන එකක් මොකටද? ඒකට නීති පනවන්න. ඒකට මොකටද නීතිවත් කරගන්නේ කියලා කියන්නේ. ඔය මහ පොළොවට දණ්ඩක් දැම්මත් ඇටයක් දැම්මත් පැලවෙන රටක් වෙන්නේ. එහෙව් රටක් තුල හැදෙන ශාකයකට කට්ටිය නීති දාගෙන ඒ ශාකයට නීච කුලයක ශාකයක් කියාගෙන උඹලා ආපු ගමන මෙච්චර කාලයක් වැරදි වෙනවා. මේකේ නීතිය
ඉවත් කරයින් පස්සේ මේකට දාපු නීතිය ඉවත් කරයින් පස්සේ මම කියනවා රට අවුරුදු 5ක් ඇතුළත රටේ ආර්ථිකය ශක්ති සම්පන්න වෙනවා. මොකද මං හිතන විදියට වාර්ෂිකව මහ භාණ්ඩාගාරයට එනවට වැඩිය රහසිගතව පිට රටවල් වලට මුදල් ගලාගෙන යන සිද්ධියක් තියෙනවා. යම්කිසි පංචකාමය විඳින්න තියෙන සතුටක් විඳින්න තියෙන දෙයකට නීතියක් දැම්මයින් පස්සේ ඊට පස්සේ ඒක රහසිගතව කරන්න ගන්න. රහසිගතව කරන සෑම දෙයකටම හොඳ වටිනාකමක් එන්නේ. කේරළ ගංජ කියලා එකක් තියෙනවා. ඒ වගේ රසායනික දේවල් තියෙනවා කියලා මිනිස්සු කියනවා. කුඩු, කොකේන් තවත් මම නොදන්න මත්ද්‍රව්‍ය ගැන සමහරක් කට්ටිය කියනවා කොළ තියෙනවයි කියලා කියන දිවේ තියාගන්න. තව පිල් වගේ පිල් කියලා જાතියක් තියෙනවයි කියලා කියනවා. මේවා අධික මිල සහිත ඒවයි කියලා කියනවා. මේවා රටටේම නතර වෙලා තියෙනවද කියලා අහනවල කට්ටියන්ගේ. ඔය රජයේ ඉන්න කට්ටියන්ගෙන් මං අහනවා මේවා රටටේම නතර වෙලා තියෙනවද කියලා නතර කරන්න පුළුවන්ද කියලා අහනවා. ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් නේ. මිනිස්සුන්ගේ අවශ්‍යතාවයට ඉඩ දීම රජයක මුඛ්‍ය පරමාර්ථය විය යුතුයි. මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරලා දීම රජයක වගකීම වේ. මිනිස්සු නිදහසේ තැබීම රජයක වගකීම වේ. මිනිස්සුන්ට නිදහසක් නැති වුණාන් පස්සේ උන් ඒවා හොරෙන් කරන්නේ. හොරෙන් කරන්න ගියන් පස්සේ සිද්ධ වෙන දේවල් අනන්ත දේවල් සිද්ධ වෙනවා. අනන්ත දේවල් හොරෙන් කරන සෑම දෙයකම අවසන් ප්‍රතිඵලය එක්කෝ හිරගෙදර වෙනවා නැත්නම් බෙල්ල කප්පෝ ගැනීමක් වෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් වෙනවා. මිනිස්සුන්ට නිදහස දෙන්න ඔය ත්‍රිලෝක විජය පත්‍රය මහ පොළොවෙන් තිව්වේ කට්ටිය මතක තියාගන්නේ කියලා කියන මෛත්‍රී බෝධිසත්වයෝ. මෛත්‍රී බෝධිසත්වයන්ට මම නිතරම කියනවා මෛත්‍රී බෝධිසත්වයන්ට මේ මහ පොළොවේ අයිතිය තියෙන්නේ කියලා. උඹලට නෙවෙයි මේ මහ පොළොවේ අයිතිය තියෙන්නේ. රාජ්‍ය නායකයින්ට නෙවෙයි මහ පොළොවේ අයිතිය තියෙන්නේ. තොපි මැරිලා යන්නේ උගේ. මතු බුදුන් පහළ වෙනකම් මේ මහ පොළොව ඉතුරු විය යුතු වෙනවා. මනුස්ස වර්ගයා මහ පොළොව තුල සිටිය යුතු වෙනවා. ඔය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අකුල ගන්නේ නැත්තම් ස්වභාව ධර්මයෙන් අකුලලා පෙන්නනවයි කියලා කියන. සම්බෝධි ධර්මයෙන් බලපැවැත්වෙන දේවල් ඉස්සරහට කට්ටිය බලාගන්නේ කියලා කියන. සම්බෝධි ධර්මයේ සම්පූර්ණයෙන්ම ස්වභාව ධර්මයට අනියුක්ත ධර්මයක් වෙන. සතර මහා ධාතුව සම්බෝධි ධර්මයේ කියන ආකාරයට හැසිරෙන එකක් වෙන. කිසි කෙනෙකුට ගැලවීමක් කියන දෙයක් නැති වෙනවා. හුදකලා වීමක් නම් දැනට රට තුල ලෝකයේ තුල පවතිනවා වෙනවා. හුදකලා වීම. මේ ස්වභාව ධර්මයට අනුයුක්ත වෙයල්ලයි කියලා කියන ස්වභාව ධර්මයේ සියලු දෙනාම සත්‍ය ලෝකෙට පහළ වෙලා හමාර වෙන්නේ. මුළු ලෝකෙටම එක සැරේට සත්‍යයේ දොරටුව විවෘත කරන්න මට හැකියාවක් නැති වෙන්නේ. වසවර්ති මාර්යයටත් අවශ්‍ය කාරණාවක් තියෙනවා. සම්බෝධි ධර්මයේ අග්‍ර ශ්‍රාවක වෙන්න ඒකටත් අවශ්‍ය වෙන්නේ. මෙච්චර කාලයක් මගේ නමට බය වෙලා හිටියා. නමුත් මුන්ට කන්න දුන්නේ, හුස්ම දුන්නේ, පොළව දුන්නේ, ජීවය දුන්නේ මම වුණා. වසවර්ති මාර්ය කියන කතාව. නමුත් මුන් මගේ නමට ගැරහුවා වෙයි. මුන් මගේ නමට දොස් කිව්වා වෙයි. මගේ නම කිව්වොත් මුන් නඩු දාගත්ත වෙයි. මරණවයි කියලා කිව්වොත් කවුරු හරි ඊට කලින් ඌව මැරුවා වෙයි. මරණය කියලා කියන්නේ කාටත් පොදු ධර්මතාවයක් බව දන්නේ නැතුව කොහෙද යන්නේ කියලා. මරණය කියලා කියන්නේ කාටත් පොදු ධර්මතාවයක්. ඒකෙන් ගැලවෙන්න මොන ජකෙතුටක් බැහැ කියලා කියන්නේ. නායකෙක් නෙවෙයි කෝටිපතියෙක් නෙවෙයි මොකාටවත් ගැලවෙන්න බෑ කියලා කියන මරණය කියන ධර්මතාවය. මාර්යා මහ පොළොවට බහැලා ඉන්නවයි කියලා කියන. සම්බෝධිය බහිනවත් එක්කම එයත් එනවා වෙයි. අපිට නොවේයි බඹුටත් මරු ළඟා වෙතේ කියලා හින්දුවක් කියන. ධර්මයටත් මරු ළඟා වෙනවයි කියලා කියනවා. ධර්මයටත් උඩින් ඉන්න කෙනෙක් වසවර්ති මාර්යය. බඹතලයටත් උඩින් ඉන්න. අපිට නොවේ බඹුටත් මරු ළඟා වෙයි. එයා මහ පොළොට ඇවිල්ලා ඉන්න මේ වෙනකොට. ඇවිල්ලා ඉන්නේ නොපෙඩෙන ස්වභාවයෙන්. ඉන්නවද නැද්ද කියලා දන්නේ නැහැ. 70ක් විතර පෙනහැල්ල හිරු වුණායින් පස්සේ තමයි තේරෙන්නේ ඉන්නවයි. නැත්තම් තේරෙන්නේ නැහැ ඉන්නවද නැද්ද කියලා.
කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ. වසවර්ති මහරයත් මේ හඬත් එක්ක බහිනෝගේ. සම්බෝධිය කියලා කියන්නේ දසමාර සේනාව පරාජය කරලා එහා පැත්තට පැනලා ආපහු නැගිටින එකක් වෙයි. නැගිට්ටයින් පස්සේ මතුබුදුන්ට කරන සැලකිල්ල. වසවර්ති මහරයා මතුබුදුන්ට ඒ සම්බෝධියටපත් වෙච්ච කෙනාට කරනවා වෙන්නේ. සම්බෝධි ධර්මය ආරක්ෂා කරන්නේ වසවර්ති මහරයා වෙයි. ධක්මයත් දෙවියත් මනුස්සයත් නිරපිසාච අසුර කුම්බාණ්ඩ මේ තිරිසන් කියන සියලු දෙනා අන්න අර වසවර්ති මාරයට යටින් ඉන්න කට්ටිය වෙයි. මරණය පොදු දෙයක් වෙයි. ඒකට ගරහගෙන ඒකට නිගහ දීගෙන ගමන් කරලි වෙලා අවසානට වලටත් බද්දක් ගෙවාගෙන කට්ටිය පිට වෙයි. තමන්ගේ වලටත් බද්දක් ගෙවාගෙන පිට වෙනෝ. තෝ මෙච්චර කාලයක් ජීවත් වුණා. ජීවත් වීමේ අර්ථය දැනගත්තේ නැහැ. ආවේ මොකේද කියලා තෝ දන්නේ නැතුව මේ පිට වෙයි. මරණ වෙලාවට ආවේ මොකේද කියලා දන්නේ නැතුව පිට වෙයි. මෙහි පංචකාමයේ වින්දක ඇත්ත වෙයි. නමුත් පංචකාමයේ විඳලා නිර්වාණ ධාතුව සසරෙන් ගැලවීම කියන කොටසත් උදා කරගෙන මිනිස්සු පිට විය යුතුයි.